හරි ඉතින් යාළුවනේ අද වීඩියෝ එක ගෙනාවේ ඩයලොග් සිම් පාවිච්චි කරන අයට නොමිලේ ෆ්‍රී ඩේටා ගන්න විදිහක් පිළිබඳව. ඉතින් යාළුවනේ ඔයාලත් මේක දැන්ම try කරලා බලන්න. ඉතින් ඔයාලට ඇතිතරම් ෆ්‍රී ඩේටා ගන්න පුළුවන්. ඉතින් අපි ඉන්ට්‍රෝ වීඩියෝ එකට ගිහිල්ලා වීඩියෝ එකෙන් හමු වෙමු. හරි ඉතින් යාළුවනේ වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ ඔයාලට මේක වෙන්නේ ඔයාලා කෝල් එකක් ගත්තොත් හරි ඔයාලට කෝල් එකක් ආවොත් හරි මේකට ඔයාලට ෆ්‍රී ඩේටා එකතු වෙනවා. ඉතින් මේකේ විනාඩියකට ෆ්‍රී ඩේටා MB එකක් හෝ දෙකක් අනිවාර්යෙන් ලැබෙනවා. ඉතින් යාළුවනේ මේ පැකේජ් එක ඔයාලා ඇක්ටිව් කරගෙන තියාගන්න. ඉතින් ඔයාලට ඇති තරම් ඩේටා ගන්න පුළුවන්. ඉතින් ඔයා දවස් 30 කෝල් ගන්න කෙනෙක් නම් ඔයාලට මේ පැකේජ් එක ගොඩක් වැදගත් වෙයි. ඉතින් යාළුවනේ ඔයාලා ඉස්සෙල්ලාම ඩයල් පෑඩ් එක ඕපන් කරගෙන මෙතන ඔයාලා ටයිප් කරගන්න ඕනි #678# කියලා කෝඩ් එක. ඊට පස්සේ ඔයාලා මේක එන්ටර් කරගන්න ඔයාලගේ ඩයලොග් සිම් එකෙන්. ඉතින් මම මේ විදිහට මගේ ඩයලොග් සිම් එකෙන් මේක එන්ටර් කරගන්නවා. ඉතින් ඔයාලට මෙතන පේනවා USSD code running කියලා. ඉතින් මේ විදිහට මේක රන් වුණාන් පස්සේ මේ විදිහට පොඩි මැසේජ් එකක් එනවා welcome to 678 කියලා මේ විදිහට මැසේජ් එකක් එනවා. මෙතන ඔයාලා පල්ලෙහාටම ගියාන් පස්සේ මෙතන තියෙනවා next කියලා මේකක්. ඉතින් ඒකේ ඉස්සරහට තියෙන අංකය 92නේ. ඉතින් මේ 92 ඔයාලා මෙතන ටයිප් කරගන්න ඕනි. ඉතින් මෙතන ඔයාලා 92 ටයිප් කරගත්තාන් පස්සේ මෙතන ඕකේ දෙන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතන තව මැසේජ් එකක් එනවා. ඉතින් මෙතන ඔයාලා මේ උඩම තියෙන එක දෙන්න ඕනි. ඉතින් ඒක නිසා ඔයාලා මේ අංක 7 ටයිප් කරගන්න. මේ thrift plan channel කියන එක. ඉතින් ඒක නිසා ඔයාලා අංක 7 ටයිප් කරගත්තාන් පස්සේ ආයෙ මැසේජ් එකක් එනවා. ඉතින් මෙතන මේ පළවෙනි එක තමයි ඔයාලා මේ දෙන්න ඕනි. ඉතින් ඒක නිසා ඔයාලා එක ටයිප් කරගන්න මෙතන. ඉතින් මේ the 141 plan කියලා එක. ඉතින් මේක ටයිප් කරගත්තාන් පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. ඉතින් මෙතන තියෙන්නේ ඔයාලට ඔයාලගේ කෝල් ගන්න එක විනාඩියකට MB එකක් ලැබෙනවා කියලා. ඉතින් යාළුවනේ මේ විදිහට ඔයාලා විනාඩි 50ක් ඔයාලා කෝල් එකක් ගත්තොත් එහෙම ඒ විනාඩි 50ට අනුව ඔයාලට MB 50ක් ලැබෙනවා. ඉතින් ඔයා දවස් 30 කෝල් ගන්න කෙනෙක් නම් මේක ගොඩක් වැදගත්. ඉතින් ඊට පස්සේ ඔයාලා මෙතන මේ ඇක්ටිව් කියන එක දෙන්න ඕනි මෙතනට. ඒක නිසා ඔයාලා මේ අංක 1 දෙන්න. ඉතින් මේ අංක 1 දීලා මෙතන මේ send කියන බටන් එක දෙන්න ඕනි. ඉතින් මම මේ විදිහට අංක 1 දීලා send කරනවා. ඉතින් ඊට පස්සේ මේ විදිහට ඔයාලට confirm කරන්න එකක් එනවා. ඉතින් ඒකටත් මෙතන 1 දීලා send දෙන්න. ඉතින් එතකොට ඔයාලට මේ විදිහට message එකක් එනවා. ඔයාලගේ 141 plan එක active වෙලා කියලා. ඉතින් මේක okay දුන්නාන් පස්සේ ඔයාලගේ කාට හරි call එකක් කරන් බලන්න. ඉතින් මේක active වෙලාද බලන්න ඔයාලා අනිවාර්යෙන් call එකක් කරන් බලන්න විනාඩියක. ඉතින් මම මේ විදිහට විනාඩියක call එකක් ගත්තා. ඉතින් යාළුවනේ මම ඔයාලට පෙන්නන්නම් මට ආපු මැසේජ් එක. ඉතින් යාළුවනේ ඔයාලා මේක හරි ගියොත් එහෙම අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ලයික් එකක් දාලා මගේ channel එකට එකතු වෙන්න. ඉතින් මේ ලයික් එකක් දාන්න මට දැනගන්න ඔයාලට කී දෙනෙක්ට මේ පැකේජ් එක ඇක්ටිව් වුණාද කියලා. ඉතින් මේ පේන ඔයාලට මට හම්බුණ data ප්‍රමාණය. ඉතින් මම විනාඩි 2ක් මේ විදිහට කෝල් එකක් ගත්තා. ඉතින් මට මේ විදිහට MB 8.84ක් විතර හම්බෙලා තියෙනවා. ඉතින් යාළුවනේ අදට වීඩියෝ එක අවසానයි. ඔයාලට මේ පිළිබඳව ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම ඒකට උත්තරයක් ඔයාලට දෙන්නම්. ඉතින් ඒ වගේම මේක පිළිබඳව ඔයාලට මොකක් හරි දෙයක් දැනගන්න ඕනේ නම් ඔයාලා Google එකේ සර්ච් කරලා බලන්න dialog 141 plan කියලා. ඉතින් එතකොට ඔයාලට මේ පිළිබඳව වැඩිදුර විස්තර ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ තවත් අලුත් වීඩියෝ එකකින් හමු වීමට බලාපොරොත්තු වෙමින් ඉතින් අදට සමුගන්නවා. ඉතින් ඒ වගේම මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබට කිරියෙන් පෙරියෙන් ඉදිරින සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද වීඩියෝ එක අවසానයි. ඔබට සුබ දවසක්.